කුණුභාසෝ කිමානන්දෝ නිච්ඡං පඤ්ජලිතේ සති අන්ධකාරේන උනන්ධා පදීපං නග වෙත්සත. නිතරම කෙලෙස් ගින්නෙන් වගේම දුක් ගින්නෙන් ඇවිලෙන මේ මිනිස් සමාජයේ මිනිසුන්ට කුමන සතුටක්ද? ඒ නිසා මේ අවිද්‍යාව කියන අන්ධකාරයෙන් වැසිලා ඉන්න මිනිසුන් වන අපි නැන පහන සොයන්නේ නැත්තේ ඇයි? ඒ අර්ථය මෙන්න මේ ගාථා ධර්මයෙන් දීලා තිබෙනවා. පස්ස චිත්ත කතං බිම්බං අරුකායන් සමුත්ථිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ථි ධුවන්ථිති. යම් සිරුරක ස්ථීර බවක් හෝ නිති සිටීමක් නැද්ද? වන ගොඩක් වූ ඇට කටුවලින් නගා සිටුවන ගිලන් වූ මහජනයා විසින් නොඑක් පරිද්දෙන් කල්පනා කරන ඇඳුමින් පැළඳුමින් සරසන ලද සිරුර බලව කියන අර්ථය ගන්නට පුළුවන්. ඒ කියන්නේ අපි මේ පරිහරණය කරන ශරීරය කිසිම ස්ථීර බවක් නැහැ. කොයි වෙලේ අත්හැරලා දාලා යන්න සිදු වෙනවද කියන්නට බෑ. අනතුරක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් රෝගාබාධයක් හැදෙන්නට පුළුවන්. නොයෙකුත් හේතු තියෙනවා තමන්ගේ කියලා මේ අල්ලගෙන ඉන්න ශරීරය අත්හැරලා දාලා යන්න. ඒ නිසා මේ ශරීරයේ මේ සිරුරේ ස්ථීර බවක් නෑ. ඒ වගේම වන ගොඩක් කියන මේකේ අර්ථයක් කියවනේ. ඒ කියන්නේ නිතර මේ ශරීරයෙන් නොයෙක් අපද්‍රව්‍ය පිට කරනවා. ඇස් වලින් මොනවද පිට කරන්නේ? කබ පිට කරනවා. කන් වලින් නොයෙක් කලාඳුරු ආදී දේවල් පිට කරනවා. නාසයෙන් සොටු පිට කරනවා. ඒ වගේම තමන්ගේ කටෙන් කෙල සෙම ආදී පිට කරනවා. මල මුත්‍ර මාර්ග වලින් මල මුත්‍ර පිට කරනවා. ඒ වගේම ඇට සැකිල්ලක් මත පදනම් වෙලා තමයි මේ ශරීරය ගොඩනැගිලා තියෙන්නේ. නමුත් අපි මොකද කරන්නේ? ඇඳුම් පැළඳුම් වලින් මේ ශරීරය අලංකාර කරගෙන නොයෙකුත් හිතුණු දේවල් කරමින් සතුට ලබන්න උත්සාහ කරනවා. පරිජින්න මිදං රූපං රෝග නිද්ධං පබංගුරං භිජ්ජති පූති සන්දේහෝ මරණන්තං හි ජීවිතං. අතිශයින් දි รา ගිය මේ සිරුර ලෙඩවලට කැදැල්ලක්, වහා බිඳෙන සුළු එකක්. කුණු වගුරවන මේ කය වහා බිඳෙනවා. ජීවිතය මරණය කෙලවර කොට තිබෙන බව මෙම ගාථාවේ අර්ථය වශයෙන් දක්වන්නට පුළුවන්. අතිශයින් දි รา ගිය මේ සිරුර කියන්නේ වයස යනවත් එක්කම Tamanට සිතුණු දේවල් මේ කයින් කරන්නට බෑ. දුවන්න ඕන නම් දුවන්න බෑ. පනින්න ඕන නම් පනින්න බෑ. නැගිටින්න ඕන නම් අවුරුදු 60 70 වුණා වසනිකව නැගිටින්න බෑ. මේ ශරීරය දි รา ගිය කුණු ගොඩක් වගේ. ලෙඩවලට කැදැල්ලක් මේක. ඕනම ලෙඩක් මේකට හැදෙන්නට පුළුවන්. කොයි මොහොතේ ශනිකව බිඳලා යනවද කියන්න බෑ. heart attack හැදෙනවා කියන එක ඔබ අහලා ඇති. නිතර heart attack ඇවිල්ලා මිනිස්සු මැරෙනවා. හිතන්නේ නැති පුද්ගලයෝ හිතන්නේ නැති විදිහට මැරලා යනවා. සමේ ජීවිතය මරණයෙන් කෙලවර කරලා තිබෙනවා. මේ ගාථා තුනේ අර්ථය ඔබ නිතර මෙනෙහි කරනවා නම්
තමන් මේ පරිහරණය කරන කය පිංජිලා යන බව නිතර මෙනෙහි කරනවා. මේ කය ඇටසැකිල්ලක් මත රඳා සිටින්නේ. අපි ඕන දේවල් කරාට කොයි මොහොතේ බිඳලා යයිද කියලා කියන්න බෑ. ඒ නිසා යහපත් දේ කරන්නට ඕනි. හොඳ දේ කරන්නට ඕනි. මෙහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන தત્ත්වය දකින්නට ඕනි. එහෙම දකිමින් ජීවිතය ගත කරන්න පුළුවන් නම් ඔබේ ජීවිතය අර්ථවත් වේවි.